මේ අද හදන්න යන්නේ චොකලට් කේක් එක. අපි අරන් තියෙනවා බටර් 135යි, සීනි 135යි, බිත්තර 3යි, පිටි 100යි, කොකෝ පවුඩර් 135යි, බේකින් පවුඩර් ටී ස්පූන් එකයි, බේකින් සෝඩා ටී ස්පූන් වගේ අරන් තියෙනවා. ඒක සල්ලා කොම් පාරක් සල්ලා ගන්න පිටි එක. අපි බලමු හදන්න කොහොමද කියලා. මුලින්ම සුගර් බටර් එකයි සුගර් එකයි විනාඩි 10ක් බීට් කරන්න ඕනේ. ක්‍රීමි ගතියක් එනකම්. second speed එකේ බටර් එකයි සුගර් එකයි විනාඩි 10ක් බීට් කරලා පස්සේ බිත්තර එක එක අපි ඇඩ් කරමු. සීනි එක ගද්දි පොඩි කැට ගන්න. ලොකු කැට ගන්න එපා, ගොඩක් කියලා බීට් කරන්න ඕනේ. කේක් එක දාන්න බිත්තර ටික ඔක්කොම එකපාර දාගන්න එපා. එහෙම වුණාම කේක් එක කර්ල් වෙනවා. ඒකේ බර වෙනවා. හොඳට වද්දා ගන්න මේ මික්ස් කර ගන්න, බීට් කර ගන්න. දැන් අන්තිම බිත්තර ඇඩ් කරගමු. සාමාන්‍ය බිත්තරයක් දාලා විනාඩියක් විනාඩි දෙකක් විතර බීට් කරන්න. සෙකන්ඩ් ස්පීඩ් එකේ. ගාන්න බීට් වුණාට පස්සේ අපි පිටි ටික දාලා බීට් කරන්න පුළුවන්. සමහර මේ කියන්නේ ලොකු ක්වොන්ටිටියක් ගන්නවා නම් මැෂින් එකේ දාලා ස්පීඩ් එකේ දාලා නැත්තම් පොඩි ප්‍රමාණයක් නම් අතේ ෆෝල්ඩ් කරන්න. පිටි ටික දාලා පොඩ දාලා කලවම් කරන්න. මෙතන පිටි අරන් තියෙන අපි කේක් පිටි, කොකෝ පවුඩර්, බේකින් සෝඩා, බේකින් පවුඩර් තුන් පාරක් කලා ගන්න. මේ වගේ ෆෝල්ඩ් කරගන්න. හයියෙන් කලවම් කරන්න එපා. එතකොට කේක් එක බහින්න පුළුවන්. මේ ගාන පිටි ටික කලවම් කරාට පස්සේ අපි වැනිලා එකයි කිරි එකයි ඇඩ් කරගමු. වැනිලා නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් කිරි එකට මේ නෙස්කැෆේ ටිකක් ඇඩ් කරගන්න. පැකට් එකක් වගේ ඇඩ් කරලා කලවම් කරලා මේකට ඇඩ් කරගන්න. වැල්ලා දාන්න ඕනේ නැත්තම් වැල්ලා ඇඩ් කරගන්න. මේ කිරි කප් එක කාල කරලා තියෙනවා. දැන් පිටි ටිකක් දාගමු අපි. හරි. මේ ගන්න කලංකාර පස්සේ අපි ට්‍රේ එකට දාමු. මේ සාමාන්‍යයෙන් අපි අරන් තියෙන 135යි නේ, බටර් 135යි, සීනි 135යි, බිත්තර 3යි, පිටි 100යි,
කොකෝ පවුඩර් 25යි, බේකින් සෝඩා ටීස්පූන් භාගයයි, බේකින් පවුඩර් ටීස්පූන් භාගයයි. ඒක සාමාන්‍යයෙන් අඟල් 7ක් දාන්න පුළුවන්, 6ක් දාන්න පුළුවන්. අපි 6කට දාගමු. ඔය දෙකේ ටිකක් උසට දාගන්න. මේක අපි බේක් කරන හීට් එක සාමාන්‍ය ගෑස් oven ගන්න 180ට විනාඩි 15ක් ප්‍රීහීට් කරන්න. 15ක් ප්‍රීහීට් කරලා විනාඩි 40ක් 45ක් යනවා ගෑස් oven එකේ. ගෙදර oven එක 170ට විනාඩි 15ක් ප්‍රීහීට් කරලා විනාඩි 35ක් 40ක් වගේයි බේකින් ටයිම් එක. ඒ ගන්න නම් බේක් කරන්න. කේක් එක අරින්න කේක් එක දාලා oven එක අරින්න වහන්න යන්න එපා. ඒකට කේක් එකේ බහිනවා. ඒක ගාමස් අපි බලමු කොහොමද දෙන්නේ කියලා කේක් එක. විනාඩි 40ක් තියලා බලමු ඉවේද කියලා. අපේ කේක් එක බේක් කරලා දෙන්නේ. අපි ඒක බලමු. කට් කරමු. අපි මේක නිමෙන්න දෙන්න අයිසිං කරන්න කලින් අපි අයිසිං කරන එක ඊළඟ වීඩියෝ එකකින් බලමු.